ආයුබෝවන් ගේමරස කිචන් YouTube channel එකට අදත් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම අද අමුතුන පහ හදාගන්න යන්නේ. අපිට අපි හදන කෑම වල රසය දැනෙන්නේ මේ තුන පහ ඇතුළු කුළුබඩු වර්ග නිවැරදි පදමට නිවැරදි ආකාරයට යොදාගත්තොත් පමණයි. එයොම් පෙයොම් කටයුතු වලට අපේ පැරණි අය යොදාගත්ත කුළුබඩු වර්ග ගොඩක් තියෙනවා. නමුත් කාලයත් එක්ක සමහර දේවල් සමහර අයට මගහැරිලා ගිහින් තියෙනවා. අවිවේකී ස්වභාවය නිසා කඩෙන් තුන පහ ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් මිනිස්සු ලෙඩ රෝගවලට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් මේ තුන පහ මිශ්‍රණය තුන පහ එකක් වගේම ප්‍රතිශක්ති කරන පානයක් විදිහටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ පානය කොරෝනා කාලයේදී ප්‍රතිශක්ති කරන පානයක් විදිහට පාවිච්චි කරා. මේ තුන පහ එක හදන්න මම කොත්තමල්ලි ග්‍රෑම් 250ක්, සුදුරු 100ක්, මාදුරු 50ක්, කළුදුරු මේස හැඳි එකක්, කහ මේස හැඳි එකක්, ගාමිරිස් මේස හැඳි එකක්, කරපිංචා ඔයාලට ඕන ප්‍රමාණයක් දාගන්න පුළුවන්. බියලාගත්ත රෝස මල් පෙති ටිකක්. මේ රෝස මල් පෙති දාන්නේ මේක පහේක සුවඳවත් වෙනවා වගේම රෝස මල් පෙති කියන්නේ ගුණදායක දෙයක්. ඒ වගේම කරන මුංගු 7ක්, තිප්පිලි කරල් 3ක්, සාදික මල් 1ක්, සාදික්කා ගෙඩියෙන් භාගයක්, ඉඟුරු පියලි 2ක්, කුරුඳු පොතු ස්ටානිස් 2ක්, කලාබු නැටි 10ක් යොදාගත්තා. මම මේ කුළුබඩු වර්ග ගොඩක් වෙලා බදින්නේ නැහැ. මද ගින්නේ යාන්තමෙන් රත් කරගන්නවා විතරයි. මම දැන් එකින් එක මේ කුළුබඩු වර්ග ඉක්මනින් රත් කරගෙන වෙනම භාජනයකට දානවා. මුලින්ම කොත්තමල්ලි ටික කලවම් කරමින් එහා මෙහා පෙරලමින් යාන්තමින් බැදගත්තා වෙනම භාජනයකට දැම්මා. ඊළඟට සූදුරු මාදුරු එකට දාලා කලවම් කරමින් යාන්තමින් රත් කළා කොත්තමල්ලි දාපු භාජනයටම දාගත්තා. ඊළඟට කළු දුරු ටික යාන්තමින් රත් කරගෙන ඒ භාජනයටම දැම්මා. ඊළඟට කරුණමුගු කරාබු නැටි තිප්පිලි සාදික්කා ස්ටානිස් කුරුඳු පොතු මේවා සියල්ලත් එක්කම ගම්බිරිසුත් දාලා යාන්තමට රත් කරලා අනිත් භාජනයට දාන්න. අවසානයේදී කරපිංචා ටික දාලා සරසර ගාන සද්ද එනකොට රෝස මල් පෙති ටිකක් දාලා එහා මෙහා කරලා කාකුඩු මේස හැන්දත් එකතු කරලා එක එහා මෙහා පෙරලා භාජනෙටම දාගත්තා. ඊට පස්සේ මේ සියල්ලම එකට කලවම් කරලා මදක් නෙවුනට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. කොටපු පහේ ටික හොඳටම නිවෙන්න ඇරලා හුලං නොඅදින ලෙස ඇසුරුම් කරගන්න. මේ කුළුබඩු එක හරිම සුවඳයි, රසයි, ගුණදායකයි. ඕනෑම ව්‍යංජනයකට දාන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. මගේ අභිප්‍රාය රසවත්, ගුණවත් මෙම තුන පහ මිශ්‍රණය පාවිච්චි කරලා ඔබ සැම නිරෝගී වෙනවා දැකීම. ඉතින් නැවත හමු වෙමු. ඔබ සැමට නිරෝගිමත් සුබ දවසක්.